සුබ දවසක් යාළුවනේ. සීක්‍රට් ගර්ල් වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මගෙන් එම්බසි අප්ඩේට් එකක් බලාපොරොත්තුවෙන් හිටියා කියන එක මම දන්නවා. අසනීපත් එක්ක මට වීඩියෝස් ගේන්න බැරි වුණා ගොඩක් කාලෙකින්. ඊයේ තමයි මම පළවෙනි වීඩියෝ එක දැම්මේ සති ගානකට පස්සේ. ඉතින් එම්බසි අප්ඩේට්ස් ගැන ගොඩක් අය අහනවා. ඒ කියන්නේ මේ වර්ක් වීසා සම්බන්ධයෙන් නෙමෙයි, ෆැමිලි වීසා අප්ඩේට්ස් ගැන ඔයාලා නිතර බලාගෙන ඉන්නවා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් වැඩි විස්තර කතා කරමු වීඩියෝ එකට ගිහිල්ලාම. මුලින්ම කතා කරන්නම් පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් ගැන. මේක ගැන නිතරම අහනවා, ගොඩක් මැසේජ් එනවා. පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් ගැන කිව්වොත් ජූලි 8 අයට මගෙන් ගියපු අයට සම්පූර්ණයෙන්ම ඊමේල්ස් ඇවිල්ලා ඉවරයි. මම හිතනවා තව ජූලි 8 ෆැමිලි වීසා ඉන්ටර්විව් සඳහා සහභාගී වුණ අයට සමහර විට ඊමේල්ස් එන්න ඇති. ඒ කියන්නේ තවමත් ඉදිරියේදී එන්න ඉතුරු වෙලා ඇති. මගේ ඇයට නම් සම්පූර්ණයෙන් ආවා. මට මැසේජ් කීපයක් ආපු නිසා මම කිව්වේ මේ තව එහෙම ඊමේල්ස් නොලැබුණ අය ඇති ජූලි 8 ඉන්ටර්විව් සඳහා සහභාගී වුණ අයට. ජූලි 9 ඉන්ටර්විව් ගියපු අයට. ඒ කියන්නේ ෆැමිලි වීසා. හොඳද? වර්ක් වීසා එක පටල ගන්න එපා. මේ මාසේ මුල වර්ක් වීසා ඉන්ටර්විව් ගියපු අයටත් මේ මොනවාද වීසා වැදලා පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් ඇවිල්ලා තියෙනවා. එතකොට ගිය මාසේ ෆැමිලි වීසා ඉන්ටර්විව් ගියපු කට්ටිය බය වෙනවා. අයියෝ මේ මාසේ ගියපු අයටත් මේ පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් ඇවිල්ලා. තාම අපිට ආවේ නැහැනේ කියන තැන ඉන්නවා. වර්ක් වීසා සහ ෆැමිලි වීසා කියන කාණ්ඩ දෙක වෙනස්. ඒක කාණ්ඩ දෙකක්. ඒ නිසා වර්ක් වීසා කෙනෙක් මේ පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් ලැබුණා කියලා කිව්වහම ඔයාලා කලබල වෙන්න එපා. ෆැමිලි වීසායට පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් එන්න බොහෝ වෙලාවට මාසයකමාරක් වගේ කාලයක් යනවා. සමහර කාලවලට මාස 2 ගියපු වෙලාවලුත් තියෙනවා. ඒ නිසා කලබල නැතුව ඔයාගේ ඊමේල් එක ලැබෙනකන් ඉන්න. අනිත් එක මේ දවස්වල ඊමේල්ස් ලැබෙන්න පරක්කු වෙනම ඇත්තේ එම්බසි එක රීලොකේට් කරන නිසා. ඒ කියන්නේ එම්බසි එකේ දැනට තියෙන තැනින් වෙන තැනකට අරගෙන යන නිසා වෙන්න පුළුවන්. ඒ නිසා කලබල නැතුව අපි බලාගෙන ඉමු. ඉක්මනින්ම ඊමේල්ස් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වෙනුවෙන් ඔයාලා ගොඩක් බලාගෙන හිටියා මේක දැනගන්න. මොකද අර වර්ක් වීසායට ඊමේල්ස් ඇවිල්ලා තියෙන නිසා අපේ අය ටිකක් බය වෙලා ඉන්නේ. ඒ හින්දා මම හිතුවා අද දවසේදී මේ වීඩියෝ එක කරන එක හොඳයි කියලා. දැන් මම කතා කරන්න හදන්නේ ෆැමිලි වීසා ඉන්ටර්විව් වලට ඇප්ලයි කරලා තියෙන කට්ටියට. ඒ කියන්නේ ඉන්ටර්විව් ඩේට් එකක් මග බලාගෙන ඉන්න කට්ටියට. එයාලටත් දැන් සති 3කින් විතර ඩේට්ස් ලැබුණේ නැහැ. ඉදිරි සතියේදී අඟහරුවාදාගෙන් පස්සේ ඩේට් එකක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මොකද ගොඩක් දවසකින් ඩේට් ඉෂු වුණේ නැති නිසා. ඊමේල්ස් ලැබුණ ගමන් මම ඔයාලව දැනුවත් කරනවා. මම එහෙම දැනුවත් කරන්නේ නැතුව ඉන්නේ නැහැ. මම නිතර ඊමේල්ස් බලනවා. මට නොටිෆිකේෂන් එකේ එලම් එක වදිනවා. ඒ නිසා බය වෙන්න එපා. මගෙන් දාපු කට්ටිය දන්නවා මම ඊමේල්ස් එන්නේ මොන වෙලාවෙද. මම එළියේ හිටියත් මම වෙන වැඩක හිටියත් මම අනිවාර්යයෙන්ම ඊමේල්ස් එවනවා. මේ ඒ ගැන බය වෙන්න එපා. කොයි මොහොතක වුණත් මම ඊමේල්ස් ටික එවනවා. ඒ වෙලාවෙම පරක්කු වෙන්නේ නැහැ. පහවදා වෙන්නේ නැහැ. නැත්තම් රෑ කියන්නේ සමහර වෙලාවට රුමේනියාව වෙලාවෙන් ගොඩක් හවස් වෙලා අපිට ඊමේල්ස් ලැබෙන වෙලාවල් තියෙනවා. ඉරිදා දවසට ලැබෙන වෙලාවලුත් තිබුණා. ඒ වගේ දවසට ඉරිදා මට නිවාඩු එහෙම නැහැ. මම එවනවා. හොඳද? ඒ හින්දා බය නැතුව ඉන්න. ඊමේල්ස් ලැබෙන්නේ මොන වෙලාවෙද? ඔයාලට ඊමේල්ස් ලැබේවි. අනිත් අයට මම පෝස්ට් එකකින් ෂෙයා කරන්නම් මට මෙහෙම ඊමේල්ස් ලැබුණා කියලා. මම ඉතින් දිනපතාම වීසා ඇප්ලයි කරන කෙනෙක් නෙවෙයිනේ. ඒකට මට ඊමේල්ස් ලැබුණාම මම දැනුවත් කරනවා. හැබැයි මම ඇප්ලයි කරපු කාලයට පස්සේ හෝ ඉස්සරලා හෝ ඇප්ලයි කරපු අය මොන හරි වෙනසක් තිබුණොත් ඒක ගැන මම දන්නේ නැහැ. මොකද මට කියන්න පුළුවන් මම ඇප්ලයි කරපු කාලය ඇතුළත කාට හරි ඩේට්ස් ලැබුණොත් තමයි. හොඳද? මේ ඒකත් කියන්න ඕන නෑ. හිතන්නකෝ සඳුදාට ඉන්ටර්විව් තියනවා කියලා මගේ කවුරුත් නැහැ කියලා හිතන්නකෝ සඳුදාට ඉන්ටර්විව් යන්න. එතකොට මම දන්නේ නැහැ ඇත්තටම ඒ අයට කවදට පාස්පෝර්ට් එක ගන්න ඊමේල්ස් එයිද. එහෙම කියන එක දන්නේ නැහැ. මේ ඒ නිසා තමයි මම ඔය මගෙන් ඉන්ටර්විව් ගියපු අයට පාස්පෝර්ට් කලෙක්ෂන් ඊමේල්ස් හෝ ඉන්ටර්විව් ඩේට් ලැබුණාම මම ඔයාලව දැනුවත් කරන්නේ. එතකොට මට මේකෙදි විශේෂ කාරණයක් මතක් කරන්න ඕන එම්බසි අප්ඩේට් වලට අදාළ නැහැ. හොඳද? ඔයාලා ඉන්ටර්විව් එකට ගියාම දැන් මේ ඉන්ටර්විව් ඩේට්ස් එන්න ඉන්න අයත් මේක බලනවනේ. ඉන්ටර්විව් එකට ගියාම ගේට් එකෙන් ඇතුළට ඉන්ටර්විව් එකට එන්න උනාට පස්සේ අනේ පොලිමේ ඉඳලා කට්ටිය සාකච්ඡා පවත්වන්න එපා. මං හැමදාම යන්න කලිනුත් කියනවා. මේ වීඩියෝස් වලත් කියනවා ඔයාලා ඇතුළට ගිහින් කතා කරන්න එපා. කියන්නේ එකිනෙකා පොලිමේ ඉද්දි කතා කරගන්න එපා. මොකද ඒක ඔයාලා ඉන්ටර්විව් එකට එන්ට වෙලා ඉවරනේ. ගේට් එකෙන් එළියේ ඉඳලා ඔයාලා කතා කරාට කමක් නැහැ. හැබැයි ගේට් එකෙන් එළියේ ඉඳලා ඉන්ටර්විව් ඉවර වෙලා එන කෙනෙක් එක්ක කතා කරන්නත් එපා.
හොඳද? ඔයාලා ඇතුළට ගියාට පස්සේ ඒව කතා කරන්න, ෆයිල්ස් හදන ඒවා අහගන්න, ඩොකියුමන්ට්ස් පිළිවෙල අහගන්න, ඒ වගේ දේවල් වලට කතා කරන්න එපා. එළියෙන් ඔයා හදාගෙන ආවේ නැත්තම් ඩොකියුමන්ට්ස් පිළිවෙලට එළිය කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ දැන් ෆැමිලි වීසා ගියපු කට්ටිය ඉන්නවනේ. ඒ කෙනෙක්ගෙන් අහලා යන්න කලින් දැනගන්න. හොඳද? යන්න කලින් දැනගන්න දෙයක් තියෙනවා නම් එළියේදී කතා කරලා දැනගෙන ඒ ටික හදාගෙන යන්න. ඇතුළට ගිහින් කතා කරන්න එපා. මම මේකේ දාන්නම් එම්බසි එකේ අලුත් තැන එඩ්‍රස් එක. මට මතක විදිහට කාලයක් ජපාන් එම්බසි එක තිබුණ තැන ඒ වගේ මට මතක මේ එඩ්‍රස් එකේ හැටියට. දැන් එතන නැහැ මේ එම්බසි එක. මේ මට මතක විදිහට මෙතන ඒ ජපාන් එම්බසි එක තිබුණා වගේ මතකයක් තියෙනවා. මේ ලොකුවට ගාණක් නැහැ. මේ තමයි එඩ්‍රස් එක. ඔයාලා මින් ඉදිරියට යන්න ඕනේ. 25 වෙනිදාගෙන් පස්සේ තමයි ආයේ වැඩ පටන් ගන්නෙ. එතකොට ඔයාලගේ ඉන්ටර්විව් සඳහා පාස්පෝර්ට් කලෙක්ෂන්, සුපර් ලීගලයිසේෂන් මේ ඕන එකට යන්න ඕනේ මේ අලුත් එඩ්‍රස් එකට තමයි. හොඳද? මං හිතනවා මේ විස්තර ටික පැහැදිලි ඇති කියලා. මැදදී අර විදිහට ඉන්ටර්විව් ගැන කිව්වට සමා වෙන්න. මොකද අපේ අය ගිහින් කතා කරාම සමහර වෙලාවට බැනුම් අහනවා. ඒක නෝට් වෙන්න පුළුවන්. කැමරා වලින් බලාගෙන ඉන්නවා. ඒ නිසා තමයි මං කතා කරන්න එපා කියන එක කිව්වේ. ඔයාලා ඩොලර්ස් අරගෙන යද්දි හරියට අරගෙන යන්න, ඩොකියුමන්ට්ස් ටික අරගෙන යද්දි හරියට අරගෙන යන්න. ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටිකත් වෙනම අරගෙන යන්න අවශ්‍ය වුණොත් ඉල්ලුවොත් ඒ ටික ඔයාලට දෙන්න පුළුවන් නිසා. ඒ වගේම ඔයා සබ්මිට් කරන ඩොකියුමන්ට් සෙට් එකේ කලර් print out සෙට් එකකුත් අරගෙන හොම ස්කෑන් කොපි සෙට් එකක් අරගෙන ඒකත් ගෙදරින් තියලා යන්න. ඒ කියන්නේ කලර් print out set එකක් හෝ ස්කෑන් ඩොකියුමන්ට් සෙට් එකක් ඔයා ගාව තියාගන්න. ඩොකියුමන්ට් සුපර් ලීගලයිසේෂන් ගැන කියන්න මට අමතක වුණා. ඩොකියුමන්ට් සුපර් ලීගලයිසේෂන් ගැන කියනවා නම් සුපර් ලීගලයිස් කරගන්න අපොයින්ට්මන්ට්ස් දාපු අයටත් ඩේට්ස් ලැබුණේ නැහැ. එයාලටත් ඉක්මනින්ම ඩේට්ස් ලැබෙවි කියලා විශ්වාස කරනවා 25 වෙනිදාගෙන් පස්සේ. ඒ අයටත් ඉක්මනින්ම දැනුම් දෙන්නම් ඩේට් එකක් ලැබුණ ගමන්. මේ විස්තර ටික තමයි ඉතින් කියන්න ඕනුනේ මේ වීඩියෝ එකේදී. මම හිතුණා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.